රුමේෂ් මල්ලිත් ස්පයිසි චැලෙන්ජ් එකකට රෙඩි වෙලා ඉන්නේ. එයා මට කිව්වා චැලෙන්ජ් එකක් දෙන්න කියලා. මම එයාට දෙනවා. ඩේව් රුමේෂ් මල්ලි මම මට දෙන චැලෙන්ජ් එක තමයි. රුමේෂ් මල්ලි මගෙන් වීඩියෝ එකක් කිල්ලුවා, වීඩියෝ ක්ලිප් එකක් කිල්ලුවා. එයාගේ YouTube channel එකේ කරනවා කියලා ෆුඩ් චැලෙන්ජ් එකක්, ස්පයිසි ෆුඩ් චැලෙන්ජ් එකක්. Hi guys, Days of Rumesh YouTube channel එකේ රුමේෂ් මල්ලි මගෙන් ස්පයිසි ෆුඩ් චැලෙන්ජ් එකක් කෙල්ලුවා. ඉතින් මල්ලි වලට මොදෙන චැලෙන්ජ් එක තමයි. ඉතින් මට මේවා කාලා රෝහල් ගත වෙන්නේ මේ දන්න අද ස්පෙෂල් ස්පයි චැලෙන්ජ් ලොග් එකක් යාළුවනේ. ඇයි තේජාන් අයියේ මට මේ වගේ චැලෙන්ජ් එකක් දුන්නේ? අපි ඒ චැලෙන්ජ් එකත් කරලා බලමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් වීඩියෝ එකට යමු. hello යාළුවනේ ඔන්න ඉතින් අතාරන් ඇවිල්ලා තියෙනවා අලුත් vlog එකක්. සූර්යයා නැගෙන්නේ මේ හිමිද්ද රුදෑසන. අද ගෑනලා තියෙන්නේ vlog එකක්. අද ස්පෙෂල් ස්පයි චැලෙන්ජ් vlog එකක් යාළුවනේ. අද දවසේ මම ගන්න යන්නේ ස්පයිසි කෑම විතරයි. ඒකත් YouTubers ලගේ විදියට. හරි ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මට මේවා කාලා රෝහල් ගත වෙන්නේ මේ දන්න ඒ මොනවා වුණත් අද මම මේ සේරම කෑම කාලා තමයි නවතින්නේ. හරි ඉතින් යාළුවනේ දැන් අපිට challenges දීලා තියෙන YouTubers ලා කියන දැන් මම ඔයාලට යන්නේ. අපිට එකටම දීලා තිනවා යාළුවනේ පදිර ප්‍රොඩක්ෂන් YouTube channel එක කරන අයත් අපිට challenge එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට W production YouTube channel එක කරන අයත් අපිට challenge එකක් දීලා තියෙනවා. ඒ වගේම තේජාන් Vlogs YouTube channel එක කරන අයත් අපිට challenge එකක් දීලා තියෙනවා. ඒ වගේම Mr. Darwin YouTube channel එක කරන අයත් අපිට challenge එකක් දීලා තියෙනවා. හරි ඉතින් යාළුවනේ අපිට ඔන්න YouTubers ලා 4 දෙනා තමයි අපිට challenges අද දීලා තියෙන්නේ. YouTubers ලා 4 දෙනා තමයි අද log එකට එකතු වෙන්නේ. හරි ඉතින් යාළුවනේ අපි දැන් වීඩියෝ එකට යමු. යාළුවනේ අපි ඉතින් එකටම පදිර ප්‍රොඩක්ෂන් YouTube channel එකෙන් වැඩේ ස්ටාර්ට් කරමු. අපි බලමු පදිර ප්‍රොඩක්ෂන් අයියා එවලා තියෙන වීඩියෝ ක්ලිප් එක. හරි රුමේෂ් මල්ලිත් ස්පයිසි චැලෙන්ජ් එකකට රෙඩි වෙලා ඉන්නේ. එයා මට කිව්වා චැලෙන්ජ් එකක් දෙන්න කියලා. මම එයාට දෙනවා අර රෙඩ් කලර් හරි නෑ බ්ලැක් කලර් රාමෙන් එක තියෙන ඒ රාමෙන් එකත් එක්ක ඔයා දාගන්න ඕනේ නයි කොච්චි එක දාලා රාමෙන් එකත් එක්කවා මික්ස් කරලා ඔක්කොම කන්න ඕනේ. හරි එහෙනම් බලමු කොහොම චැලෙන්ජ් එක කරන්නේ කියලා. හරි යාළුවනේ අපිට එකටම කියනවා පදිර ප්‍රොඩක්ෂන් YouTube channel එකේ අයියා කියනවා බොඩ්ඩක් එකේ රාමෙන් නූඩ්ල්ස් එකක් ගන්නලු. හරි ඉතින් මට මේක තමයි හොයාගන්න පුළුවන් උනේ මේක වෙන්නේ මම හිතන්නේ යා කියන්නේ. ඒකට අපිට ඇඩ් කරගන්න ඕනේ යාළුවනේ 9 මිරිස් කරලා. ඉතින් මේ දින 9 මිරිස් කරලා වෙනවා. හරි දියාලි අපි මේක ඉක්මනින්ම හදන් එන්නම් කියලා. දැන් අපි මේ නූඩ්ල්ස් එක හදන් ආවා. දැන් අපිට තියෙන්නේ ඉතින් මිශ්‍රණය ටික දාගන්න තමයි. ඉතින් මෙන්න තියෙනවා මම දන්නේ නැහැ එක. මෙන්න තියෙන යාළුවනේ ඉතින් මේ මම හිතන්නේ මේක තමයි සැර සෝස් එක වෙන්න ඕනේ. ඉතින් මෙන්න තියෙන ඉතින් අපි හදාගත්ත පුඩක් රාමෙන් නූඩ්ල්ස් එක. ඉතින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. और यार नहीं जाती में मिस करे करना नहीं दे अरे देंगे अपनी दिए नहीं बे महीने में नहीं मेरी इस्तेक ऐड करेगा හරි ඉතින් යාළුවනේ මේක අපිට ඇඩ් කරගත්තා. මේකට ඇඩ් කරගත්තා. ඉතින් අපිට තෝර කන්න වෙන නිසා මේකත් රාමෙන් එකක් කන ගමන් ඉතින් මේකත් කන්නන්නේ අවුලක් නැහැ නේද? මේක එහෙම කරමු. ඊළඟට මේ කෑලි 4කට කපා ගන්න. නම් එච්චර අල්ලන්නේ නැහැ යාළුවනේ. හරි දැන් අපි චැලෙන්ජ් එක කරමු.
එන්න තියෙන යාළුවනේ නයිබ්‍රිස් කරල එන්න දින අපේ රාමෙන් හදිසියක් වුණොත් යාළුවනේ සරක් වුණොත් වෙන්න ගන්න ඕන කියලා මේකක් දැනලා තියාගන්න. හරි යාළුවනේ අපේ පළවෙනි චැලෙන්ජ් එක නම් done. දැන් අපිට තියෙන දෙවෙනි චැලෙන්ජ් එක. ඉතින් දෙවෙනි චැලෙන්ජ් එකට මම අරන් තියෙන්නේ මිස්ටර් ඩාවින්චි අයියාව. මිස්ටර් ඩාවින්චි අයියාගේ වීඩියෝ ක්ලිප් එක. හෙලෝ යාළුවනේ ඩේ ඔෆ් රුමේෂ් මල්ලි මම මට දෙන චැලෙන්ජ් එක තමයි ඔය ඉස්සෙල්ලාම කරන්න ඕනේ යෝගට් එකක් ගන්න ඕනේ හරිද ඊට පස්සේ 9 මිනිස් කරල් දෙයක් කරන් හොඳට කොටා ගන්න ඕනේ ඊට පස්සේ 9 මිනිස් ටික යෝගට් එකට දාලා හොඳට මික්ස් කර ගන්න ඕනේ ඊට පස්සේ ඒක ඔක්කොම කන්න ඕනේ ඕක තමයි මම දෙන චැලෙන්ජ් එක එහෙනම් ජය වේවා එයා අපිට කියනවා යාළුවනේ යෝගට් එකක් අරගෙන නයිමිරිස් කරලත් මේ පාරත් තියෙන නයිමිරිස් කරලා කරගෙන නයිමිරිස් කරලා වංගෙඩියකට දාලා වංගෙඩියට දාලා නයිමිරිස් කරලා හොඳට කොටා ගන්නලු කොටාගෙන ඉතින් යෝගට් එකට දාලා යෝගට් එකත් මික්ස් කරගෙන ඉතින් අපිට කන්නලු හරි ඉතින් අපි මේ චැලෙන්ජ් එකත් කරලා බලමු හරි යාළුවනේ අපි ඉතින් එහෙනම් මේක වංගෙඩියට දාලා හොඳට කොටාගෙන යෝගට් එකට දාලා මික්ස් කරගමු හරියනේ මික්ස් කරගත්තා දැන් තියෙන්නේ ඉතින් අපිට මේ චැලෙන්ජ් එකක් කරන්න හරි දැන් කරමු යාළුවනේ මම 9 මිනිස් විතරලා තරයි හරි යාළුවනේ අපේ දෙවෙනි චැලෙන්ජ් එකක් ඩන්. තව අපිට ඉතුරුලා තියෙන චැලෙන්ජ් දෙකයි. W ප්‍රොඩක්ෂන් අයියාගේ චැලෙන්ජ් එකයි තේජාන් ලොක්ස් YouTube channel එක කරන අයියාගේ චැලෙන්ජ් එකයි. දැන් තියෙන්නේ අපිට W ප්‍රොඩක්ෂන් YouTube channel එක කරන අයියාගේ චැලෙන්ජ් එක කරන්න. මේ එයා වල තියෙන වීඩියෝ ක්ලිප් එක. රුමේෂ් මල්ලි මගෙන් වීඩියෝ එකක් කිල්ලුවා වීඩියෝ ක්ලිප් එකක් කිල්ලුවා එයාගේ YouTube channel එකේ කරනවා කියලා ෆුඩ් challenge එකක් ස්පයිසි ෆුඩ් challenge එකක්. මම දන්නේ නැහැ ඇයි මේ හැමිකාම සැරකන්නේ කියලා.
උඹලට පුළුවන් නේ පැන්රස් වගේ දෙයක් මත් වෙනකන් කන්න වගේ නිකන් චැලෙන්ජ් එකක් කරන්න. හරි එන්නේ මම දැන් කිව්වේ. ඉතින් මම රුමේෂ් බාලනේට දෙන චැලෙන්ජ් එක තමයි ඔයාට හොයාගන්න පුළුවන් හැම මිරිස් කරලම හොයාගන්න ඕන. තියෙන්නේ අමු මිරිස්, මාළු මිරිස්, ඊට පස්සේ පොච්චි මිරිස්, නයි මිරිස්, හරිද? ඔන්න වගේ මිරිස් වර්ග 4ක් හොයාගන්න ඕන. ඒ මිරිස් වර්ග 4 හොයාගෙන ඒ හතරම වංගෙඩියක දාලා කොටලා ඔයා ක්‍රීම් කරක ගන්න ඕන. ක්‍රීම් කරේ කද්දි ක්‍රීම් කරකේ මෙහෙම හැම්බෙන් අර ක්‍රීම් කර පොඩ්ඩක් තියලා ඒ අර දැන් අපි මිරිස් ටික දාන පැත්ත තියෙන්නේ. ඒ පැත්ත දිව පැත්තට කළා තියාන මෙන්න තප්පර දෙකක් විතර තියලා තප්පර දෙකක් විතර කටේ තියලා තමයි හපන්න ඕන. හරිද? නැතුව දාගත්ත ගමන් හපන්න බෑ. හරි? තප්පර දෙකක් විතර කටේ තියලා හපලා කන්න ඕනේ. එහෙම බිස්කට් 4ක් කන්න ඕන. ලොවෙත් 4ක් කන්න ඕන. අවම ඊට වැඩි කරන්න කමන්නේ. එහෙනම් ඕක තමයි චැලෙන්ජ් එක. හරි ඉතින් යාළුවනේ අපිට එකටම කියනවා ක්‍රීම් කකර් බිස්කට් එකක් ගන්නලු. ක්‍රීම් කකර් බිස්කට් එකක් අරගෙන අපිට මිරිස් වර්ග 4ක් හොයාගන්න කිව්වා. ඉතින් මට මිරිස් වර්ග 3යි හොයාගන්න පුළුවන් උනේ. අමු මිරිසුයි, මාළු මිරිසුයි, නයි මිරිසුයි. ඉතින් ওই මිරිස් වර්ග 3 විතරයි හොයාගන්න පුළුවන්. ඉතින් මේ මිරිස් වර්ග 3 විතරයි මට ඉතින් යූස් කරන්න වෙන්නේ ඉතින්. හරි ඉතින්. අපි මේ තුනත් කොටා ගමු ඉතින් වංගෙඩියට දාලා. අපිට ඉතින් බිස්කට් වර්ග 4ක් තමයි යාළුවනේ යා ගන්න කියන්නේ. මෙන්න දිනේදී අපේ බිස්කට් මිංගකර් බිස්කට් 4. මෙන්න දියාගෙන අතින් දාගන්න නේද යා. සර් මේකකට දාලා try කරලා ඉමු. කියනවා නේද යාළුවනේ ඉතලම කටට දාද්දි තප්පර දෙකක් කටේ තියන් තියන් ඉන්න කියලා මම තියන් ඉන්න කියලා කියනවා නේද අපි තප්පර දෙකක් තියන් ඉන්නලා ඉතින් බිස්කට් එකක්ම Nice. හරි යාළුවනේ අපි subscribe කරන්න නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න.
मारो मुझे मारो मारो मुझे मारो मारो යන්නේ යාළුවනි මිරිස්. Nice. හරි යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට අපේ තුන්වෙනි චැලෙන්ජ් එකක් done. තව අපිට ඉතුරුලා තියෙන අද දවසේ එක චැලෙන්ජ් එකක්. ඒ තමයි තේජාන් අයියා අපිට එවපු චැලෙන්ජ් එක. ඉතින් මේ තේජාන් අයියා එවපු අපිට වීඩියෝ ක්ලිප් එක. Hi guys, Days of Rumesh YouTube channel එකේ රුමේෂ් මල්ලි මගෙන් spicy food challenge එකක් කෙල්ලුවා. ඉතින් මල්ලි වලට හොඳට challenge එක තමයි ඔයාලට තියෙන්නේ. හොඳ කඩේකට යන්න හොටල් එකට ගිහිල්ලා හොඳ බිත්තර ආප දෙකක් දාගන්න. හරිද? බිත්තර ආප දෙක දාගන්න. අර මැද බිත්තරේ වැටෙන ගැල්ල තියෙනවනේ. අන්න එතන නයිමිරිස් කරලක් කපලා ඇඩ් කරගන්න. ඒ නයිමිරිස් කරලා ෆුල් එකට ඇඩ් කරනවා. අන්න මේ විදිහට ආප දෙකටම නයිමිරිස් කරලා දෙකක් ඇඩ් කරගන්න. හරිද? ඊට පස්සේ අපිට ගෙදර ඇවිල්ලා කරන්න තියෙන්නේ හොඳ ලුණු මිරිස් එකයි හොඳ කට්ට සම්බොල එකක් දාගන්න. නයිමිරිස්ම ඇඩ් කරලා පොඩක් සැර විදිහට හොඳ ස්පයිසි විදිහට තියෙන්න ඕනි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ එක ආපයක් අරන් ලුණු මිරිස් එකේ හොඳට මික්ස් කරලා කන්න. හරිද? ඒක කාලා ඉවර වුණාට පස්සේ ඊළඟ ආප් එක අරන් හොඳ කට්ට සම්බොලකින් මික්ස් කරලා හොඳට කන්න. ඔය කන්ති වලට වතුර තිබක්කේම આવොත් වැඩ බොන්න වෙන්නේ අසමෝදගම් බෝතලයක්. ඉතින් වතුර බොන්න බෑ අසමෝදගම් විතරයි බොන්න පුළුවන්. ඔන්න ඔය තමයි චැලෙන්ජ් එක. එහෙනම් බලමු කොල්ල වැඩේ කරයිද කියලා. ජය වේවා. ඉතින් එයා කියනවා යාළුවනේ අපිට මොනෙන් බිත්තර අප්ප දෙකක් දාගෙන ඒකට නයිමිරිස් කරල් දෙකකුත් ඇඩ් කරන්නලු. ගෙදර ඇවිල්ලා අපිට ලුණු මිරිස්සුකුයි කට්ට සම්බොලකුයි හදා ගන්නලු. ඉතින් යාළුවනේ ඇත්තටම අපේ ගෙදර අද මං විතරයි ඉන්නේ. අද අපේ ගෙදර අපේ අම්මලා එහෙම නැහැ. ඒක නිසා ඉතින් අද කට්ට සම්බොලයක් හදාගන්න ඉන්නේ ලුණු මිරිසක් විතරයි හදාගන්න වෙන්නේ. මේක නිසා මම ඉතින් ලුණු මිරිසක් හදාගත්තා. දැන් ඉතින් මම ඉක්මනට කඩේට ගිහින් බිත්තර අප්ප දෙකක් දාගෙන එන්නම්. 2 hours later. හරි යාළුවෝ ඉතින් මම ඔයාලට කලින් පෙන්නවා ඉතින් අපේ මෙන්න මේ තියෙන ආප්ප දෙක මෙන්න මේ විදිහට තියෙනවා බිත්තර ආප්ප දෙක මේ විදිහට ලුණු මිරිස් එක තියෙනවා යාළුවෝ මෙන්න මේ විදිහට අපේ එයා කියලා තියෙනවා යන්න අපිට මොකක් කර තිබාක් හරි අදිනොත් සැර වැඩි වෙලා එහෙම හරි වතුර බොන්න බෑ ඉතින් අපිට අසමෝදගම් තමයි ඉතින් බොන්න පුළුවන් ඉතින් මෙන්න ඉතින් අසමෝදගම් බෝතලේ හරි ඉතින් දැන් තියෙන ඉතින් කන්න තමයි කොහොමද යාළුවනේ මෙච්චර රස බිත්තර ආප්පයක් ඉව නයිබ්‍රිස් එක කන්නේ මට හිතයි කරන්න ආදරේ මොනවා කරන්නද? කමු. දැන් ඉතින් කමු. ඉස්සෙල්ලා මේ යාළුවනේ මේකේ මැදට නයිබිරිස් මේ හදාගත්ත ලුණු මිරිස් ටික දාගෙන මේක හොඳට උතාගෙන කමු. හරි යාළුවෝ මෙන්න මේ විදිහට අපි උතාගමු. මොනවා වෙයිද දන්නේ නැහැ මම හිතන්නේ දැන් මෙච්චරලා කාපු ඒ වගේ සැරම එකද කොහෙද මේ කන්නේ අර තමුෙන් අර හැපෙනවා වැඩි යාළුවනේ මේක මෙතන නෑ යාළුවනේ මැදට එන්න තමයි දාලා තියෙන්නේ දැන් තමයි යාළුවනේ හැපෙන්නේ මේ පේනවා ඇයි තේජාන් අයියේ මට මේ වගේ චැලෙන්ජ් එකක් දුන්නේ
තේජන් අයියේ මට මේ වගේ චැලෙන්ජ් එකක් දුන්නේ. ඉන්න බෑ. කණෙන් දුමක් දානවා වගේ. තේජන් අයියේ මේකෙන් පොඩි කෑල්ලක් කනවා සැර නිසා. මේකෙන් මිරිස් දෙන්න නෑ. අසමෝදගන්න කමන්නේ මේ වෙලාව බොන්න වෙනවා. रुको जरा सबर करो හරි අද ලොග් එක ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ උනේ. ඉතින් අපි මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ ඉතින් පදිර ප්‍රොඩක්ෂන් YouTube channel එක අයටත් W production YouTube channel එක අයටත් ඒ වගේම තේජන් ලොක්ස් YouTube channel එක අයටත් ඒ වගේම Mr. Darwin YouTube channel එක අයටත් තෑන්ක්ස් කරන්න ඕනේ. ඉතින් මම මෙයාලා පහළ description එකේ mention කරලා තියන්නේ. ඉතින් ඔයාලත් මේව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම හිතනවා ඉතින් අද ගෙන ආපු ලොග් එකත් ඔයාලා enjoy කරන්න නැති කියලා. අද ලොග් එකත් enjoy කරා නම් අනිවාර්යෙන් පහළ තියෙන like button එක press කරලා වීඩියෝ එහා පැත්තෙන් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. විද්‍යාලයේ WhatsApp channel එකක් හදලා තියෙනවා. ඉතින් WhatsApp channel එක ඉතින් join වෙන්න කැමති නැහැ. ඉතින් මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ WhatsApp channel එකට link එකෙන් ගිහලා ඉතින් WhatsApp channel එකකට join වෙන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් set වෙමු. මම Days of Rumesh. හරි යාළුවනේ අපේ දෙවෙනි challenge එකක් done. දැන් අපිට තව ඉතුරු වෙලා තියෙන challenge දෙකයි. එකක් තමයි W production අයියගේ අනිත් එක රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ